කිසිම දෙයකට කිසිම ස්ටාන්ස් එකක් ගන්න බැරි බයගුළු හරිම මොලුස්කා ආණ්ඩුවක් මේක ඇත්තටම. ඒ කියන්නේ ඒ දරුවෙක්ට ගණිකාවක් කියලා කියන මට තේරෙන්නේ නැහැ මුගේ මොලේ මේ ගොමද තියෙන්නේ කියන එක. මේකට අවුරුදු 14 ළමයෙක්ට ගණිකාවක් කියන්නේ කොහොමද? රාජ්‍ය විසින් ආරක්ෂා කරන වින්දිත දරුවෙක්ට වින්දිත නම් සාක්ෂි කරවන්න ආරක්ෂා කිරීමේ පනතක් තියෙනවා. මෝ ඇරෙස් කරන්න පුළුවන්. ගණිකාවක් නෙවෙයි බං අවුරුදු 14ක ළමයෙක් අවුරුදු 11 12 හෙතම ළමයි අපයෝජනය වෙලා තමන්ගේ උන්ගේ සරජනයේ තියෙන පන්සල් අස්සේ. අපි දැක්ක අපේ අටමස්ථානාධිපති හාමුදුරුවෝ අපිට ආරංචි විදිහකට ගණිකාවකගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට අරගෙන අද රඳවගෙන ඉන්නවා. හරිද? එයා වින්දිතෙක්. දැනටත් එයා රාජ්‍ය ආරක්ෂාවේ යටතේ ළමා ආරක්ෂණ මේ අධිකාරිය යටතේ තමයි එයා ඉන්නේ. එතකොට එයා රජයේ මේ රජය ආරක්ෂා කරන වින්දිත දරුවෙක්. ඒ දරුවෙක්ට ගණිකාවක් කියලා කියන මට තේරෙන්නේ නැහැ මුගේ මොලේ මේ ගොමද තියෙන්නේ කියන එක. මේකට අනිවාර්යයෙන්ම මේ නීති ක්‍රියාත්මක කරන්න පුළුවන් විශේෂයෙන්ම NCP එකට පුළුවන්. ඒගොල්ලොන්ට බලය තියෙනවා. ළමා ආරක්ෂක අධිකාරියට පූල්ඩේ බලය තියෙනවා. ළමයෙකු මානසිකව හෝ සමාජීය හානි වෙන සංවේදනයක් කරන පුද්ගලයෙක්ට එරෙහිව අනිවාර්යයෙන් මේක නීතිමය ක්‍රියාත්මක කරන්න පුළුවන්. දඬු නීති සංග්‍රහය ඇතුළත මෙයාට නීති සරෝජන බලයේ මේ ජාතික සංවිධායකතුමා ඉන්නවා. කරයි. දැන් පෝල් රාජ්‍ය ඒ වගේ කේස් කීපයක්ම හැන්ඩල් කරලානේ ඉන්නේ. අර පෝල් රාජ්නේ පෝල් රාජ්නේ සරෝජා සාවිත්‍රී පෝල් පිතිරාජ් පෝල් රාජ්‍ය පොල් පිතිරාජ්. දැන් එයා මේ ආණ්ඩුව පත් වෙච්ච දවස් දැන් මේ වගේ ආందోලනාත්මක කේස් කීපයක් ආවා. එක වෙලාවක පක්ෂයක පරිස්සම් කළා. දැන් මේ වෙලාවෙත් මේ පල්ලේගම හේම රත්න ඉස්සරහා පතුල්ලේව කෑවෙ නැති ටික විතරයිනේ ඔය අඩු ගානේ කෙලින් ප්‍රකාශයක් කරගන්න බැරි වුණානේ පොල් පිතිරාජ්ට. ඒක කරා ගිය සතිය වෙනකම් ඔයා දන්නවද කාන්තා සංසද පාර්ලිමේන්තු කාන්තා සංසදයේ මේලාවේ කොහෙද ඉන්නේ කියලා? ඒගොල්ලොන්ට ට්‍රේනින් එකක් තියෙනවා මේ වෙන අපරාධ සම්බන්ධයෙන්. මම හිතන්නේ ඉන්දියාවේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය එකතු වෙලා දන්නේ නැහැ. ඒගොල්ලෝ මේ කාන්තාවන් සහ ළමයි සම්බන්ධයෙන් වෙන මේ අපරාධ සම්බන්ධයෙන් ඒගොල්ලොන්ට මේ ට්‍රේනින් එකක් තියෙනවා. රෙද්ද තමයි අර කවුද අර මේ කවුද මාලිමාවේ කවුද අර මේ මොකක්ද? කවුද හැමතැනම බුරන්නේ කවුද ඇවිල්ලා මේ ලක්මාලිද? ඔව් ලක්මාලිට කවුද කැතයි කිව්වයි කියලා ඔය පාර්ලිමේන්තුවේ ගහ ගන්න ගියානේ ඔය කාන්තා මන්ත්‍රීවරු එක කතා කළාද ගියාම්කො මේ ළමයි කතාවට ළමයාගේ කතාව. අටමස්ථානයේ නායක හාමුදුරුවෝ ළමයෙක් රේප් කළාම එක කතා කළාද පාර්ලිමේන්තුවේ? අනිත් එක වැඩි මූඩ බැන්නේ අගමැති. ඔව් කතා කළා මේකට කතා කළා. සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මේ කාන්තා හා ළමා කටයුතු කැබිනට් ඇමති විදිහට ඔය සිද්ධිය වෙච්ච දවසේ ඉඳලා මේ ඊයේ පෙරේද සෝෂල් මීඩියා වලින් ප්‍රෙෂර් කරලා මොකද්ද කරන්න කියලා අහනකම් ප්‍රකාශයක් දුන්නේ නැහැ. ඒ ඇහුවට පස්සේ ඇවිල්ලා කිව්වා අපි මේක සියලු විදියට ආරක්ෂා කරනවා මෙහෙමයි යයි ගාලා. කිසිම දෙයකට කිසිම ස්ටාන්ස් එකක් ගන්න බැරි බයගුළු හරිම මොලුස්කා ආණ්ඩුවක් මේක ඇත්තටම. ඒ කියන්නේ මේ අස්ති නැති සත්තු జాතියනේ. කිසිම දෙයක් සම්බන්ධයෙන් කෙලින් ස්ටාන්ස් එකක් ගන්න බෑ. හැමතිස්සෙම ඒ කියන්නේ තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තියට තමන් බයයි. රටේ නීතිය ක්‍රියාත්මක කරනවා නම් ආගමික දේශපාලනික කර්මය බලපෑම් නැතුව IG ගිහිල්ලා එක ආගමික ናයකයන්ගේ රෙද්දාස්සරින් ගන්න ඕනේ නැහැ. ඒකේ කවුරු හරි එකෙක් ළමයෙක් රේප් කරලා කියලා චෝදනාවක් තිබුණාම අත්දැකීමකට ගන්න. අවශ්‍යද නේ? දැනුම් දෙන්න. ඒක තමයි. දැන් මොකක්ද දැනුම් දෙන්නේ අවශ්‍යතාවය? එතකොට මේ මහා නායක හඳුනන දැනුම් දීලාද එහෙමනම් මම කියන්නේ ඒක වෙලාද නැත්නම් අපි දන්නේ නැහැ. ඒක වෙලා නම් ඒක කරලා ඒක වෙලා නම් පල්ලේගම එහෙම නැත්නම් මහා නායක හඳුනන දැනුම් දීලාද මේ දරුවා ඒ දරුවව අපයෝජනය කරලා තියෙන එක වෙලා නම්. එතකොට ඒකට නීතිය ක්‍රියාත්මක වෙන්න විතරක් ඒ වස්සරින් ගන්න ඕනද? මොන මොලුස් කාඩුවක්ද මේ? කියන්නේ ටෝක් නම් තියෙනවා. ඉතින් අපි අරක කරනවා මේක කරනවා. හැබැයි තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය වෙනුවෙන් එක තැනක කෙලි හිටගත්තේ නැහැ. හරි දැන් මේක මියකව ඇරස් කරන්න පුළුවන්. දැන් ඔය කියන විදිහට මම දන්නේ දැන් අද පොලිසිය මූ අනිවාර්යයෙන්ම ඇරස් කරන්න ඕන. අනිවාර්යයෙන්ම මේ පීනල් කෝඩ් එක යටතේ මූ අනිවාර්යයෙන්ම ඇරස් කරන්න පුළුවන් NCP එක යටතේ පොලිසියට හරි දඬු නීති සංග්‍රහය ඕනතරම් නීතිමය බලතල තියෙනවා මේ මිනිහව ඇරස් කරන්න. අවුරුදු 14 ළමයෙක්ට ගණිකාවක් කියන්නේ කොහොමද? රාජ්‍ය විසින් ආරක්ෂා කරන වින්දිත දරුවෙක්ට වින්දිත නම් සාක්ෂි කරවන්න ආරක්ෂා කිරීමේ පනතක් තියෙනවා. මූ ඇරස් කරන්න පුළුවන්. අනික මේ දිලුම් කතා කරන විදිය තියෙනවා එන ගැඹුරු හටි බරපතල දෙයක් කියනවා වගේ එන ගොන් කතා නේද කියන්නේ. ටෝන් එක ඇටිනේ මචං. ටෝන් එකයි මූණයි හදාගෙන ඉන්නේ මං ඊටාම බරපතල දෙයක් මෙතන. නිරිකන ජනාධිපතිගේ පක්ෂයේ මේ මතය වෙන්න ඇති. මෙයා දන්නවද නිරිකන ජනාධිපතිගේ පක්ෂය? ගණිකාවකගේ කීප. අනික මෙයා කොහෙද දන්නේ දැක්කේ ඒක කියලා නේද? එහෙම කියන්නේ. අර මන් දැක්ක ඔක උබින්දු හැම ලියලා තියෙනවා. එක කාලෙක මේ සමන්නත් අවුද හෙට්ටි කියනවා කාන්තාවකගේ.
මේ මිනිහා ඇවිල්ලා කියනවා ගණිකාවක් නෙවෙයි බං අවුරුදු 14ක ළමයි අවුරුදු 11 12 තමයි ළමයි අපයෝජනය වෙලා තමන්ගේ දේශපාලන පක්ෂයේ මේක පතියාගෙන යන්නයි ඉන්නෙම පන්සල් අස්සේ රිංගගෙනනේ උන්ගේ දේශපාලනේ තියෙන්නේ. සිවුරු අස්සේ රිංග සිවුරු අස්සේ ඉඳගෙන තමයි ලොක්කගේ ඉඳලා ඕකේ ඉන්න මැක්කට යනකම් හැම එකම දේශපාලනය කරන්නේ. මහ ලොකු සර්ජන බලය කියාගෙන. හරිද? උන්ගේ සර්ජනේ තියෙන පන්සල් අස්සේ. ඒකයි ඔය බය තියෙන්නේ. ඔච්චරටම හොදන්න යන්නේ ඔච්චරට ඕන කුණක් කණ්ඩලා ඇත්ති ඒකට. උන් තාම හිතන් ඉන්නවා මේ රාජපක්ෂලා වගේ සිවුරු අස්සේ රිංගගෙන සිවුරු එල්ලීගෙන ලංකාවේ දේශපාලනය තීරණය කරගන්න පුළුවන් කියලා. ආණ්ඩුවත් ඒකම හිතන් ඉන්නවා. ඒක හොඳ වැඩ. ඒකනේ මම වැඩ. එච්චර මේ ඒවට විරුද්ධව කතා කරලා ඒවන්න මේවා කරනවා අලුත් දේශපාලන සංස්කෘතියක් එක බයිලා ගහලා ආපු ඒකම හිතන්නේ. උඹයයි ඊට වඩා ඊගාව ඡන්දෙදී සිවුරු ටිකේ ඡන්ද ටික එන්න අන්දර කළ වේ කියලා. උඹයි ඉන්නේ. කියන්නේ ආණ්ඩුව ඉන්නේ බුදුන් බයකින්. මොලුස්කා ආණ්ඩුවක් කියන්නේ. ඉන්නේ පොලිස්පති කියලා කියන්නේ රටේ සාමාන්‍ය පොලිසිය කියලා කියන්නේ රටේ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්න අයනේ. ඒකේ ප්‍රධානියා මේ වින්දිත දරුවෙක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඒ අදාළ කරන පාර්ශවයේ මේ ප්‍රධානියාගෙන් ඒ කියන්නේ ඒ මොකද ඒ ආයතනීය ප්‍රධානියාගෙන් ගිහලා අවසර ගන්නවා දැනුම් දෙන්න ඕන. මොකටද? නෑ ඒක තමයි කියන්නේ හැම එකම ඔය සමහර මේ ඉන්නවනේ ඒම කියන්නේ ඕක නැතුව දේශපාලනය කරන්න බෑ කියලා හිතන් ඉන්න ගොබ්බයෝ ඉන්නවනේ. හරිද? එතකොට ඔය ප්‍රධාන රාජ්‍ය ආයතන වල තනතුරු දරන තව ගොබ්බයෝ ටිකක් ඉන්න උනුත් හිතන් ඉන්න ඕක නැතුව උන්ට තනතුරු වල ඉන්න බෑ කියලා. මේ රටේ විවස්ථාවෙන් තමයි ඕවට බලය දීලා තියෙන්නේ. කොහෙවත් ඉන්න යුනිෆෝම් එකකින් නෙමෙයි. ජනාධිපතිගේ ඉඳලා ලංකාවේ ඉන්න සාමාන්‍ය සිවිල් සේවකයා දක්වාම රටේ විවස්ථාවෙන් බලය පවරලා තියෙනවා. ඒ බලය ක්‍රියාත්මක කරන්න එක එකකින් අහන්න ඕනේ නෑ. හරි දැන් ඔයා කියන විදිහට දැන් ඒ යාගෙන් අහන්න ඕනේ කියමුකෝ. එතකොට එයාට යම් බලතලයක් තියෙනවනේ. ඒ කියන්නේ ඒගොල්ලන් ගැන මොකක් කරේ එයාට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවනේ. ඒ නම් අර ගංජගෙන අපේ උන්ට මොනවද කරේ? චීවරධාරී. එතකොට ඒකට ඒක මේගොල්ලන් ගන්න එපා. එතකොට එයා ඒකෙන් බ්‍රෑන්ඩ් නේම් එකට පොඩ්ඩක් සවුත් වුණානේ ලොකුවට ලොකුයි නේද? හරිද? මේ වගේ හොඳ එකපාරට මේ වගේ කේස් එකපාරට වටවස්ථානයේ අධිපතිට නෑ මොකද්ද ඒකට කියන්නේ සාමාන්‍යයෙන් අපේ හාමුදුරුවෝ කේන්දලා මොකක් හරි කැරි වැඩක් කරලා වුණාම කියන්නේ මොකද්ද මේ චීවර හරියෝ කියනවනේ. එකපාරටම අටවස්ථානාධිපතිව චීවර හරිය කියලා කියන්න බෑ. ඒක කරන්න බෑනේ මොකද මේ මල්වතු එකටනේ අටමස්ථානය ඇතුලේ. ඔව්. කෙලින්ම ඇති වෙනවා. ඒකයි අනික ඉතින් ජනාධිපතිතුමාගෙන් ඉඳලා ඔය ඔක ඉන්නේ ලොකු අයියලා අනුරාධපුරේ දේශපාලනය කරන්න එපා අය. ඒක ගැන හිතාගෙන තමයි ඔච්චර නට වෙන්න මොකුත් නෙමෙයි ඔය. අනුරාධපුරේ දේශපාලනය කරන්න බැරි වෙයි කියන බයට. වෙන මොකටවත් නෙමෙයි. අයියෝ කොන්දක් තියෙනවා නම් ඔන්න chance එකක් ඇවිල්ලා තියෙනවා. තියෙනවා. තියෙනවා නම් මේකත් ඒ අය කිය ඉදන්නේ මොකෙක් හරි එකෙක් ඇවිල්ලා.